හරි අපිට අද කතා කරන්න තියෙන embed කියන tag එක මේ tag ළමයි අද වෙනකොට එච්චර භාවිතේ නෑ හොඳේ මේක සාමාන්‍යයෙන් අපිට දැන් අර image එක වගේම මෙන්න මේ කොටස මේ code එක පාවිච්චි කරලා තමයි අපි mp3 එකක් හරි audio file එකක් add කරන්නේ අපි බලමු මොකක් හරි audio file එකක් අපේ මේකට දාගන්න පුළුවන්ද කියලා මේ ක්‍රමවේදෙට අපේ notepad එකේ ඉස්සෙල්ලාම අපි audio clip එක save කරගන්න ඕන ළමයි මම මේකට මේ මගේ වෙනම ලොකේෂන් එකක් මම ෆෝල්ඩර් එකක් හැදුවා ඒකට මම දානවා මේ wave file එකක් හරිද පොඩි මියුසික් එක ඒක නිකන් ටෝන් එකක් තියෙන්නේ ඔන්න ඒක ටෝන් කියලා මම ලිව්වා my web කියන මේ ලොකේෂන් එකේ තියෙන්නේ my web කියන ලොකේෂන් එකේ තියෙන්නේ එතකොට මෙයාව දැන් අපි ගන්න ඕන වෙබ් පේජ් එකට වෙබ් පිටුවත් හදලා එතකොට අපි මෙතනම තමයි සේව් කරන්න වෙන්නේ මෙතනම තමයි සේව් කරන්න ඕන අපි notepad එකෙන් එකක් හදාගමු notepad එකේ අපි ලියමු එකක් html පොඩි ඔන්න ඔය විදියට අපි මේවා කරලා මෙයාව සේව් කරගන්න ඕන my web කියන එකේ මම ෆෝල්ඩර් එකේ my web කියන නමෙන්ම මම html එකක් විදියට සේව් කරනවා right ඔන්න දැන් ඔයගොල්ලන්ට පෙනෙයි මේ my web කියන එකේ මේ මම හදපු වෙබ් එකත් මෙතන සේව් කරලා තියෙනවා මියුසික් එකත් මෙතන දාලා තියෙනවා ටෝන් කියලා මෙතන my web දැන් ඩබල් ක්ලික් කරාම එයා ඕපන් වෙයි හැබැයි එයාගේ අන්තර්ගතය ඔයගොල්ලෝ දකින්න ඇති මොකුත්ම නැහැ හරිද මේ පේනවා ඇති මොකුත්ම තිබුණේ නැහැ ටයිටල් එකක්වත් දීලා තිබ්බේ නැහැ මං ඇත්තට අපි බලමු මෙයාට අර ඔඩියෝ ක්ලිප් එක ගන්න පුළුවන්ද කියලා හරිද එතකොට ඔඩියෝ ක්ලිප් එක ගන්න නම් දැන් මෙතන හෙඩ් එක අපිට අවශ්‍ය නැහැ බොඩි කියන එක ඇතුළට තමයි යාව ගන්න වෙන්නේ එතකොට ඒකෙදි අපිට embed කියන tag එක අපිට use කරන්න වෙනවා. හරිද? ඒකෙදි යා මේ single tag එකක්. ඒකෙදි closing tag මොකුත් නැහැ. embed source එතන දාන්න වෙනවා. tone.wave. save කරලා මම බලන්න මෙයාව browser එකට load කරගන්නවද කියලා. මෙතන ඒක embed කියන කොටස තියෙනවා but ඒක නමුත් පෙන්වන්නේ නැහැ නේ. අපි try කරලා බලමු මෙයාව මේ ගන්න පුළුවන්ද කියලා mp3 එකකට මෙතන දැන් ඔන්න කලින් ටෝන් කියලා තිබුණේ මේ wave එකක් දැන් mp3 එකක් මම ගත්තා ඒක දැන් audio 1 කියලා තිබ්බේ audio 1 කියලා තමයි තිබ්බේ ඒක මම මෙතන edit කරනවා audio 1 දැන් මෙයාව wave එකක් නෙමෙයි අපි තිබ්බේ mp3 එකක් තියෙන්නේ අපි මේක save කරමු දැන් බලමු අපේ browser එක load කරගන්නේද කියලා දැන් මෙතන browser එක load කරගත්තා පුතා බලන්න මෙයාව මේ play කරාම මෙතන පොඩි අර navigation pane එකක් එනවා මේ අපිට යාව control කරන්න පුළුවන් ඒ විදිහ එකක් එනවා එතකොට මේකෙදි මේ අපිට අවශ්‍ය විදිහට අර කැමති විදිහට ඇවිල්ලා නැහැ මේක යාම size එකක් එහෙම අරගෙන මේ default settings වලින් තමයි මේක පෙන්වන්නේ. එතකොට මේ embed කියන එකේ තව settings ගොඩක් තියෙනවා. මෙයාගේ දිග බලල loop එකක් විදිහට නැවත නැවත ක්‍රියාත්මක වෙනවද මොකක්ද කියලා තව settings ගණනාවක් මෙයාගේ තියෙනවා. නමුත් අද වෙනකොට මේ embed කියන එකෙන් මෙහෙම direct sound දෙන්නේ නැහැ. ඒකට තව ක්‍රමවේද තියෙනවා. embed කියන එකෙන් ඔය විදිහට අපිට මේ audio file එකක් අපේ web පිටුවට අන්තර්ගත කරගන්න පුළුවන්.